හිතාගෙන ඉන්නේ අපි ආයි පාරේ රට කරනවා කියලා. ජීවිතේට දෙන්නෙත් නැහැ මේ අපේ මිනිස්සු. මම මවක් විදිහට බලාපොරොත්තු වෙන්නේ රටේ නීතිය ස්ථාපිත වෙන එක. මොකද අපි කාන්තාව විදිහට අපිට ආරක්ෂාව ඕනේ. බෑ කියලා නෑ හීනයක් වෙන්න පුළුවන්. එයා මේ ජනාධිපති 2029 වෙනවා කියන එක. දැන් නාමල් මහත් ඇවිල්ලා කියනවා දැන් මේ ඊළඟ ජනාධිපතිවරණේ ඔහු තමයි ජනාධිපති කියලා. ඒක ගැන මොකද හිතන්නේ? සුනේ මානසික ලෙඩුනේ. තනිකර මානසික ලෙඩුනේ ඉතින් ඒ. ඒක ඉතින් හොඳ මිනිසුන්ට හොඳයි කියලා කියන්නේ ඉතින් නරක මිනිසුන් නරකයි කියලා කියන්නේ එච්චරයි ඉතින්. රටක හොඳක් කරයි කියලා කීපු පළියට යට දැන් ගත්ත පළියට හොඳක් කරන්න බෑ. අපේ පුතා අපිට අපේ කාලේ ඉවරයි. පුතාගේ කාලේ හොඳට වෙයි. අපේ දරුවන්ගේ කාලේ හොඳට වෙයි. මේ වෙද්දී අපි දන්නවා රටේ අලුත් වෙනසක් වෙලා තියෙනවා ආණ්ඩුව. එතකොට මේ වෙනසත් එක්කලා දැන් ඊයේ නිවුස් එකක් එනවා මේ රටේ ආණ්ඩුවට තිබ්බ ජනප්‍රසාදය 150 දක්වා අඩු වෙලා කියලා. ඒ බව ඇත්තක්ද? නෑ නේ. එහෙම දෙයක් නෑ. මම දැනුවත්ම හොඳයි. ආණ්ඩුවේ වැඩසටහන හොඳයි කරන පිරිවර මේ කුඩු මධ්‍යවි වලට ඒ ඔක්කොම හොඳයි. ආණ්ඩුවේ වැරදක් නෑ. තවත් මම දැන් ඡන්දයක් තියන්න දැම්ම නෑ. තිබ්බත් හරි මේ ආණ්ඩුවම තමයි පත් වෙන්නේ. කියන කට්ටිය කිව්වයි කියලා ඇත්ත වෙන්න බෑනේ. එක එක්කෙනා එක එක දේවල් කියනවා තමයි. ඔබතුමා දැන් සංචාරක ක්‍රේස්ලියත් එක්ක තමයි වැඩ කරන්නේ. එතකොට මේ ඔබතුමාලාගේ බිස්නස් අඩු වෙලා තියෙනවද? නෑ. පවතිනා වගේම තියෙනවා. එතකොට ඔබතුමාට දැන් කියන්න හිතෙන්නේ මොනවද රට ගැන අලුත් පරම්පරාවට මොකද මේ ගැන කියන්න හිතෙන්නේ? මේ යන වැඩ පිළිවෙල හොඳයි. ඒක අලුත් පරම්පරාවට උමනා දෙයක් තමයි මේ රජය කරන්නේ. දැන් කුඩුගේ ආයිසනම නවත්තනවා කියන්නේ ළමයිට ඉදිරි අනාගතයක් රටේ තියෙනවා. බලාපොරොත්තුවක් තියනවද? අනිවාර්යෙන්ම. එහෙනම් බොහොම ස්තුතියි අපිට එකතු වුණාට. බොහොම ස්තුතියි. මොකද හිතන්නේ රට ගැන? රට යන තත්ත්වය ඉතින් හොඳයි මම නම් පේන්නේ ඉතින් එකපාරට කරන්නත් බෑනේ මේ රජය යන තත්ත්වය හොඳයි කියලා මම නම් දකින්නේ. ඇත්ත වශයෙන්ම හොඳයි කියලා පේනවා. මමත් මාලිමාවට ඡන්ද දුන්නේ. මම දකින්න විදිහට රට හොඳට යනවා. එතකොට අපි දැක්ක මේ ඊයේ ප්‍රවෘත්තියක් එනවා මේ රටේ දැන් වර්තමානයේ ආණ්ඩුවට තිබ්බ ජනප්‍රසාදය අඩු වෙලා කියලා. ඒක ඇත්තක්ද? සමහර විට යම් කිසි ප්‍රතිශතයක් අඩු වෙන්නත් පුළුවන්. ඒ වුණාට මම හිතන්නේ මාලිමාවට ඡන්ද දීපු මිනිස්සු එහෙම වෙනස් වෙන කට්ටිය කියලා. එතකොට දැන් අපි දන්නවා මාලිමාවට ඡන්ද දුන්න හේතුවක් ඇති වුණේ නැහැ. ඒකයි තාමත් අපිට පේන විදිහට රට තිබ්බ තත්ත්වයට වඩා හොඳ තත්ත්වයට යනවා. හරි අවසානවද මෙහෙම අහන්නම්කෝ. එතකොට මිනිස්සු ඡන්ද දුන්නේ වෙනසක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් කියනවා දැන් මේගොල්ලෝ දැන් ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා මම යන්න උනත් ලෑස්ති මේ වෙනස කරලා කියලා. ඒකට ඔයගොල්ලෝ එකගයිද? නෑ ඉතින් හැමදාටම හැම ජනාධිපති කෙනෙක්ටම ඉන්න අපිට අවශ්‍ය වෙන්නේ මේ රට යන තත්ත්වෙන් ඉස්සරහට යන්න මිසක් එකම ජනාධිපති කෙනෙක් ඉන්න කියලා අවශ්‍යතාවයක් නැහැ. රට යම් කිසි වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස කරනවා නම් මේ අවුරුදු 5 ඇතුළත එතුමා ඒකට අපි ඉඩ දෙන්න ඕනේ. ඒක ඊට පස්සේ තීරණය කරයි ජනතාව බුද්ධිමත් ජනතාවක් රටේ ඉන්නවා. ඒ මිනිස්සු තීරණය කරයි එතනින් එහාට මොනවද කරන්න ඕනේ කියලා. හරි එහෙනම් බොහොම ස්තුතියි අපිට එකතු වුණාට. තරුණයෙක් විදිහට කියන්න බෑ දැන් මේ ආණ්ඩුව ඕගොල්ලෝ පත් කරගත්ත ආණ්ඩුව හොඳයිද නරකයිද? මට නම් ඇත්තටම හොඳයි ඒක. දැන් අපි දකිනවා මේ ආණ්ඩුව මේ කුඩු හැම මේ නැති කරන්න කටයුතු කරනවා. ඒ ගැන මොකද හිතන්නේ? ඒක ඇත්තටම හොඳයි. දැන් අපේ පැත්තෙත් ඉන්නවා ඉතින් ඒකට අබ්බැහි වෙලා ඉන්න කොල්ලෝ. ඇත්තටම මේ හොඳ කොල්ලෝ හොඳට ඉගෙන ගන්න පුළුවන් කොල්ලෝ මේ ඇත්තටම ගෙන්න ණය නැති කරන්න ඕනේ ගහන අය නෙවෙයිනේ. ගහන අය නැති මේ ගහන අය දානවා අතට දානවා ආපහු වෙනවා ආයෙ ගහනවා. ගෙන්න ණය නැති කරන්න ඕනේ. ඒක මේක වෙනවනේ මේකේ. ජනාධිපතිතුමා කියනවා මේ යන්න උනත් ලෑස්ති මේ වෙනස කරලා කියලා. ඒ ගැන මොකද හිතන්නේ? ඔව් ඉතින් ඒක අවුලක් නැහැ ඉතින් අපි කවුරුත් ඉඳාව මිනිස්සු නෙවෙයිනේ. ඉතින් යන්න උනත් කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින්. මොකක් කර දෙයක් කරලා යනවනේ දැන් ඒ නම තියාගෙන යන්න ඕනේ. දැන් හිටපු ජනාධිපතිවරු හිටියා. දැන් ඒගොල්ලෝ මිනිස්සු කොච්චර බයිනවා කරපු දේවල් වලට. දැන් ඇත්තට මට නම් මේක හොඳයි මේ ආණ්ඩුව. මම ඡන්දෙ දුන්නා. මම හෙටත් දෙනවා අදත් දෙනවා හෙටත් දෙනවා. මේ ආණ්ඩුව ගැන කියන්නේ අප්‍රසාදයක් නෑ. දැන් නාමල් මහත් ඇවිල්ලා කියනවා දැන් මේ ඊළඟ ජනාධිපතිවරණේ ඔහු තමයි ජනාධිපති කියලා. ඒ ගැන මොකද හිතන්නේ? සුනේ මානසික ලෙඩුනේ. තනිකර මානසික ලෙඩුනේ ඉතින් ඒ. එයා ජනාධිපති වෙනවා කියලා එයාට කියන්න බෑනේ. ඒක තියෙන ගන්නේ මිනිස්සු. එයා එහෙම කළේ මාත්‍ර මානසික ලෙඩක් ඒක ඉතින්. කලින් එයාට රට කරන්න පුළුවන්කම තිබ්බනේ. එයාලට බලය තිබ්බනේ. එයාලා කරන්න එපා. ඉතින් එයාලට කරන්න බැරි එක දැන් ආයෙ කරන්න බෑනේ. කරනවා නම් මුලින්ම කරන්න බෑ. හරි එහෙනම් බොහොම ස්තුතියි අපිට කතා කරාට. ඔයගොල්ලෝ ආණ්ඩු මාරුවක් කරානේ. දැන් පවතින රජය ගැන මොකද හිතන්නේ? රජේ නම් ඉතින් දොස් කියන්න බෑ. ඉතින් මේ මිනිස්සු ඒ විදිහට කරගෙන යනවා. ඉතින් පොඩ්ඩ අමාරු තමයි ඉතින්. එතකොට දැන් අපි දකිනවා මේ කවුද නාමල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා කියනවා 2029 එතුමා ජනාධිපති කියලා. ඒ ගැන මොකද හිතන්නේ? ඒක ඉතින් සමහරට යාගේ හීනයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ
ජනාධිපති වෙන්න බෑ. බෑ කියලා නෑ හීනයක් වෙන්න පුළුවන්. එයා මේ ජනාධිපති 2029 වෙනවා කියන එක. ඒ වගේම තමයි මම අවසාන වශයෙන් අහන්න මේ රජය දැන් අරන් යන ප්‍රතිපත්තියක් තියෙන මේ මද්ද්‍රව්‍ය විරුද්ධව. ඒ ගැන මොකද හිතෙන්නේ? ප්‍රතිපත්ති ආයිත් 100% සුපිරි ඒ කියන්නේ ජනාධිපතිතුමාට ඕන සහයක් දෙනවා. දෙනවා. ඒ කියන්නේ මොකද මේවා අපි අපේ කාලේ ඉවරයි. ඊළඟ එන පරපුරේ හරි ලස්සනට ජීවත් වෙන්න එපයි. රටේන තත්ත්වන බොහොම අමාරු තමයි. ඉතින් කණ්ඩ මේ අපිට වෙළඳාමත් නෑ හරියට. ඉස්සර වගේ වෙළඳාමත් නෑ. මේ බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මම අපි දන්නවා දැන් මේ වර්තමානයේ ආණ්ඩු පෙරලියක් කරලා කවදාකවත් බලයට පත් වෙච්ච නැති වෙන රජයක් ගෙනාවනේ. එතකොට මේ රජය ගැන මොකද හිතෙන්නේ? රජය නම් හොඳයි, රජයේ වැඩ නම් හොඳයි. තව අවුරුදු 5කට මේ රජය තියන්න ඕනේ. එතකොට තමයි අපිට මේ අපේ පරම්පරාවට සාහනයක් තියෙන්නේ. අපිට සාහනයක් නැහැ. දැන් අපි වයසට ගියා. දැන් අපේ කාලේ ඉවරයි. දැන් අපි දැක්කා ඊයේ ප්‍රවෘත්තියක් එනවා මේ රජයට තියෙන ජනප්‍රසාදය අඩු වෙලා කියලා. වෙන්න පුළුවන්. දැන් අර මේ ගම් වතුර ආධාරය හරියට දුන්නෙත් නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවානේ. ඒ වගේම තමයි අපි දන්නවා දැන් මේ වෙලේ රටට ලොකු පිළියක් වෙලා තිබ්බ කුඩු ප්‍රශ්නය මේ ජනාධිපතිතුමා විසඳමින් යනවා. ඒක ගැන මොකද හිතෙන්නේ? ඒක හොඳයි. ඒක තමයි දැන් රටේ නැති කරන්න ඕනේ. ඕක තමයි. දැන් ප්‍රධානම නැති කරන්න ඕනේ ඕක තමයි. ජනාධිපතිතුමාට ඕන සහයක් දෙනවද මේ කුඩු නැති කරන්න? ඕව අපි දෙනවා, සාගියක් දෙනවා. ඊළඟ පාර ජනාධිපතිතුමා ඡන්දය ඉල්ලුවොත් අපි දෙනවා. දැන් නාමල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා කියනවා එතුමා තමයි 2029 ජනාධිපති කියලා. ඒ ගැන මොකද හිතෙන්නේ? ඒව නිකන් බොරු කතාව. ඒගොල්ලන් හිතාගෙන ඉන්නේ අපි ආයි පාරේ රට කරනවා කියලා. ජීවිතේට දෙන්නෙත් නැහැ මේ අපේ මිනිස්සු. ලංකාවේ මිනිස්සු ජීවිතේට දෙන්නේ නැහැ ඒගොල්ලන්ට. බොහොම ස්තුතියි මම එන අපිත් එක්ක කතා කරාට. මොකද මේ රට ගැන හිතෙන්නේ? දැනට ඉතින් තත්ත්වයට පොඩ්ඩක් හොඳයි කියලා මම නම් හිතන්නේ. වැරදිමක් කියන්න මොකුත් නැහැ ඉතින්. බිස්නස් එහෙම මොකද? සාමාන්‍යයෙන් යනවා ඉතින්. සීසන් දවස්වල තියෙනවා මේ දවස්වල නෝමල් යනවා බිස්නස්. ඒ වගේම තමයි මේ වගකීමෙන් අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් අපි ආණ්ඩු මාරුවක් කරානේ. ඒතකොට වර්තමාන ආණ්ඩුව ගැන මොකද හිතෙන්නේ? ආණ්ඩුවේ ඉතින් කවුරු ආවොත් ඉතින් අපිනේ අම්බු කරන්න ඕනේ. ඉතින් අපිට ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙතනින්. අපිට කීයක් හරි හොයාගෙන අපි ජීවිතේ ලස්සන ගෙනියන ඔච්චරයි. දැන් මේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් තියෙනවා මද්ද්‍රව්‍ය ඉවර කරන්න ඕන කියලා. ඒ ගැන මොකද අදහස? ඒක හොඳයිනේ ඉතින් කාටත් හොඳයිනේ ඒක. ඒ වගේම තමයි අවසාන විදිහට මම මේ ප්‍රශ්නේ අහන්නම්. දැන් අපි දන්නවා මේ දැන් ඊළඟ ජනාධිපතිවරණයක් වෙනවනේ අවුරුද්දකින්. එතකොට දැන් නාමල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා කියනවා 2029 එතුමා ජනාධිපති කියලා. ඒ ගැන මොකද අදහස? ඒක මිනිස්සුන්ගේ හිත මත තියෙන්නේ. කවුරු හොඳක් කරුණා ඒගොල්ලන්ට දෙයි එච්චරයි. ඒ කියන්නේ දැන් මේ වර්තමාන ජනාධිපතිතුමා හොඳයිද නරකයි? ඒක ඉතින් හොඳ මිනිස්සුන්ට හොඳයි කියලා කියන්නේ ඉතින් නරක මිනිස්සුන් නරකයි කියලා කියන්නේ එච්චරයි ඉතින්. හරි එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට. ආයිබෝවන් රට ගැන මොකද හිතෙන්නේ? දැනට නම් රටේ යන විදිහ ඇත්තටම හොඳයි. මොකද නීතිය ක්‍රියාත්මක වෙනවා. අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මම මවක් විදිහට බලාපොරොත්තු වෙන්නේ රටේ නීතිය ස්ථාපිත වෙන එක. මොකද අපි කාන්තාව විදිහට අපිට ආරක්ෂාව ඕනේ. ළමයෙකුට අධ්‍යාපනය ලබන්න පාරි බහැලා යන්න ඒ වගේ දේවල් වලදී නීතිය තමයි ප්‍රමුඛ වෙන්න ඕනේ. ඉතින් දැනට රටේ නීතිය ක්‍රියාත්මක වෙන විදිහත් එක්ක බැලුවම මේක තව ටිකක් ස්ථාවර වෙනවා නම් හොඳයි. ඒ වගේම තමයි අපි දන්නවා දැන් මේ ඊයේ නිවුස්යක් කරනවා වර්තමාන ආණ්ඩුවට ජනප්‍රසාදය අඩු වෙලා කියලා. ඒ ගැන මොකද හිතෙන්නේ? මම නම් හිතන්නේ නැහැ ජනප්‍රසාදය අඩු වෙයි කියලා. මේ ආණ්ඩුව ගැන දැන් කට්ටිය කියනවා ආණ්ඩුවේ ජනප්‍රියතාවය අඩු වෙලා කියලා. ඒ ගැන මොකද හිතෙන්නේ? මොනවා කියන ආණ්ඩුව ජනප්‍රියතාවය අඩු වෙලා කියලා. ජනප්‍රියල අඩු වෙලා කියලා. එහෙම නේ ජනප්‍රිය අඩු වෙලා නැහැ නේ. අඩු වෙලා කියන මොකද හේතුව? අඩු වෙලා කියන්නේ හරියට කියන්නේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ කියලා කියනවා ආණ්ඩුව හොඳ නැහැ කියලා කියනවා. නෑ මේ ආණ්ඩුව හොඳයි. ආණ්ඩුව ඉතින් ඒ ආණ්ඩුව පොඩ්ඩක් වැඩ කරනවා තමයි. ආණ්ඩුව වැඩ කරනවා කියන්නේ මේ ආණ්ඩුව හොඳයි. කිසිම අවුලක් නෑ ආණ්ඩුව හොඳට වැඩ කරගෙන යනවා ඉතින්. ඔහොම තමයි පොඩ්ඩක් පරක්කු වෙයි. එතකොට දැන් මේ අපි දන්නවා මේ ජනාධිපතිතුමා දැන් කුඩු ඉවර කරගන්න වැඩක් කරගෙන යනවා. ඒක ගැන මොකද හිතන්නේ? ඒක හොඳ වැඩම. ඒක කියන්නේ දැන් කාටවත් සාධාරණයි. සාමාන්‍යයෙන් පෞල් ජීවිතේ විනාශ වෙනවා ඔකට. දන්නවද? ඒ වෙතින් ඒ කරන එක ලොකු දෙයක්. ඒක අපි ජනාධිපති ස්තුති කරනවා. ඒ වගේම තමයි දැන් අපි අවසාන ප්‍රශ්නේ විදිහට මෙහෙම අහමු. නාමල් රාජපක්ෂ මහත්තයා 2029 ජනාධිපති වෙනවා කියලා කියනවා. ඒ ගැන මොකද හිතන්නේ? ඒක ඉතින් ඒක නම් අපිට කියන්න බෑ මහත්තයා. ඒක ජනතාවගේ තීරණය කරන්න ඕනේ. අපිට කියන්න බෑ. ඒ ජනතාව තමයි තීරණය ගන්න ඕනේ. ඒ මහත්තයා කවුද එන්න ඕනේ ජනාධිපතිතුමා කියලා ඒගොල්ලෝ තීරණය ගන්න ඕනේ. අපිට කියන්න බෑ මහත්තයා. ඒකයි. හරි බොහොම ස්තුතියි අපිට එකතු වුණාට. ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩි වෙනවා මිසක් අඩු වෙලා නැහැ. ජනාධිපතිතුමා කුඩු ඉවර කරන්න ප්‍රෝග්‍රෑම් එකක් කරන් යනවා. ඒ ගැන මොකද හිතන්නේ? හොඳ වැඩසටහනක්. අපිත් ඒවට සහභාගී වෙනවා උකට.
ඒ කියන්නේ මද්ද්‍රව්‍ය තුරන් වෙන තරමට ලංකාවේ හොඳ තත්ත්වයක් උදා වෙයි. ජනාධිපතිතුමාට ඒකට අපි සහාය දෙනවා. ඒ වගේම තමයි අවසාන ප්‍රශ්න විදිහට අහන්න. දැන් මේ කට්ටිය කියනවා දැන් මේ 2020 මේ ආණ්ඩුව හරියන්නේ නැහැ. 2029 නාම රාජපක්ෂ නැවත ගේන්න ඕනේ කියලා. ඒක ගැන මොකද හිතන්නේ? අපි නම් කියන්නේ මෙයා හරියයි. මෙයාට දීලා බලමු තව ටිකක් නේ. මෙයා හොඳක් කරද්දී මිනිස්සු කකුලෙන් අදිනවනේ. එයාට පොඩක් දීලා බලමු. නාමල් මාත්‍යත් ආපුදී. ඉතින් එයාට කලින් මෙයාට පොඩක් දීලා බලමු. මෙයා හොඳක් කරයි. අපිට විශ්වාසයක් තියෙන මේ ලංකාවේ ජනතාව විශ්වාස කරලා මෙයාටපත් කරේ. අපි රටක හොඳක් කරයි කියලා කීපු පළියට යට දැන් ගත්ත පළියට හොඳක් කරන්න බෑ. පොඩෙන් තමයි යන්න ඕනේ. දැන් ඉදිරියට යන ගමනට අපි පස්සෙන් උදව් කරමු. බැරි වුණොත් බැරි මොහොතේදී අපි බලමු නේ ආඩ. රට ගැන රට දැන් යන විදිය හොඳයි. දැන් මේ ඊයේ නිවුස් එකක් එනවා මේ රටේ දැන් ආණ්ඩුවට දෙන ජනප්‍රියතාවය අඩු වෙලා කියලා. ඒ ගැන මොකද හිතන්නේ? නෑ මම හිතන්නේ එහෙම මම බිමේ ඉන්න මිනිස්සෙක් විදිහට මම එහෙම හිතන්නේ මේ ලෝකෙට එහෙම දෙයක් තියෙනවා. මොකද මේ ආණ්ඩුව මිනිස්සුන්ට නරක වැඩක් කරලා නෑනේ. මිනිස්සුන්ට ඉදිරි අවුරුදු දෙකේ හරි බඩු මිල අඩු කරලා රටේ ආර්ථිකය හදලා ජොබ් නැති තරුණයන්ට ජොබ් ටික දීලා කුඩුකාරෝ ටික නැති කරලා පාතාල නැති කරලා මේ රට හොඳ රටක් කරන්න හදන්නේ. මං හිතන්නේ එහෙම වෙයි කියලා. 2029 නාම ජනාධිපති වෙනවා කියලා කියනවා. ඒ ගැන මොකද අදහස? ඒක නම් ඉතින් බොරු කතාවක්. ඒක අඩු ගානේ ගිය පාර්ලිමේන්තු මැතිවරණේ ඡන්දෙන් ඉල්ලලා තමන්ගේ තාත්තා අවුරුදු 15ක් 20ක් පාර්ලිමේන්තුව රට කළ ජනාධිපති වෙලා ඉඳලා ඡන්දෙන් ඉල්ලලා පාර්ලිමේන්තුවෙන්ට එන්න බැරි නාමල්ට 2029 ජනාධිපති වෙන්නේ කොහොමද? මේ සැරේ ආවේ ජාතික ලැයිස්තුවේ යන්තම් එල්ලිලා. රට හොඳයි. රටේ ආර්ථික තත්ත්වය හොඳයි. වර්තමාන ආණ්ඩුව මේ වෙද්දී මේ කියන්නේ ජනප්‍රියතාවය අඩු වෙලා කියලා කියනවා. ඒක ගැන මොකද හිතන්නේ? අපේ පුතා අපිට අපේ කාලේ ඉවරයි. පුතාගේ කාලේ හොඳට වෙයි. අපේ දරුවන්ගේ කාලේ හොඳට වෙයි. අනුර මහත්තයා හොඳට රට කරනවද? ඔව් කරනවා. අනුර මහත්තයා මේ කුඩු ඉවර ගන්න හදනවා. ඒක ගැන මොකද හිතන්නේ? ඒක ඉතින් මට ඒක කියන්න බෑ. ඒක කුඩු කාරලකට අහන්න ඕනේ. ඒක හොඳයිනේ. දරුවන්ට හොඳයිනේ. අපේ ආත්ම මේ පොඩි දරුවන්ට හොඳයි කාලේ හොඳයි වෙනවා. ඒ වගේම තමයි පොඩි අවසාන ප්‍රශ්නයක් අහන්න. ආවඩ රාජපක්ෂ මහත්තයා ඊළඟ පාර ජනාධිපති වෙනවා කියලා කියනවා 29. ඒක අපිට කියන්න බෑ ජනතාව ගතේ තියෙන්නේ. මම දාලා විතරක් එන්න බෑනේ යට. ජනතාවම දාන්න ඕනේ. රට ගැන මහත්තයා මගේ දැනීම යනවා නම් දැන් නම් හොඳයි මහත්තයා. අපිට හොඳයි. හොඳයි කියන්නේ රට යන තත්ත්වය හොඳයි. රට අපි අවුරුදු සෑහෙන කාලයක් අපේ වයසත් එක්ක ගත්තා. දැන් මට අවුරුදු 60යි. දැන් මේ කාලේ ගත්තම මේ සීමාවත් එක්ක ගත්තම අපි දේශපාලන පැත්තෙන් ගත්තොත් අපි වැටිලා හිටියේ හොඳටම. ඒ කියන්නේ අපිට සෑහෙන අසාධාරණ සිද්ධ වුණා. රටට හොඳක් සිද්ධ වුණේ නැහැ. රටේ සෑම දෙයක්ම නැති බංගස්ථාන වුණා. දැන් රට යන තත්ත්වේ වඩා හොඳයි. අපි දීපු ඡන්දේ අපි දීලා තියෙන නියම කෙනෙකුට ඡන්දේ දුන්නා කියලා අපිට හිතෙනවා. ඒක ඡන්දේ වටිනාකමක් තියෙනවා. එතකොට මාමේ අපි දන්නවා දැන් මේ වෙද්දි මේ රටේ දැන් අනුර මහත්තයාගේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය අඩු වෙලා කියලා කියනවා. ඒක ඇත්තද? එහෙම දෙයක් නම් අපිට ඒ සමහර මිනිස්සු එහෙම කියන ජනප්‍රියතාවය කඩු වෙලා නැහැ. අපි දැන් බලපුවම සාමාන්‍යයෙන් එහෙම සමහර අයගේ මතය ඒක. මගේ මතය නම් ජනප්‍රියතාවය කඩු වෙලා නැහැ. හොඳ ජනප්‍රියතාවයක් තියෙන හොඳ ඉල්ලුමක් තියෙන මේ මනුස්සයාට මිනිස්සු පිළිගැනීමක් තියෙනවා. ඒ මනුස්සයා දැතේ මේ මනුස්සයා මෙහෙමයි. කෙනෙකුට මේකෙදි පිච්ච ඇදී මේක පාර ගෙලින් කරන්න බෑ. ක්‍රමයට යනවා. අපි දැනුවත් ක්‍රමයට යනවා මේක. අපිට අවශ්‍ය දේ කරගෙන යනවා. රටේ සිද්ධ වෙච්ච අපරාධ කියලා දූෂණ ඒවා මැඩපවත්වාගෙන ක්‍රමයට යනවා රට. හරි විදියට යනවා කියලා අපිට තේරෙනවා. රටේ ජනතාවටත් පොඩි අඩුපාඩුවක් තියෙනවා කියන්නේ තාම රටේ මිනිස්සුන්ට සාහනයක් පොඩි සාහනයක් ලැබිලා නැහැ. කියන්නේ අපි දුප්පත් මිනිස්සු හැටියට එහෙම සාහනේ ලැබිලා නැහැ. ඒ ආර්ථික පැත්තෙන් තාමත් පොඩ්ඩක් හිර වෙලා ඉන්නව නැත්තේ නෑ. ඒක තියෙනවා. අපි හිතනවා ඉදිරියට ඒක හරියයි කියලා. දැන්ට අපිට අමාරුක තමයි යන්නේ. දැන් මේ දවස්වල බැලුවොත් බිස්නස් එකම අඩුයි. මිනිස්සු අතේ සල්ලි පොඩ්ඩක් ගැවසෙන්නේ නැහැ. ඒ දේත් තියෙනවා. නැත්තේ නෑ. මේ සම්පූර්ණ හොඳයි කියලා කියන්න බෑ. ඒ දේත් එයා කරලා දුන්නා නම් අංග සම්පූර්ණයි මේක. අනිත් පැත්තෙන් රට විදියකට යන සංවර්ධනික පැත්තකින් යනවා. ඒක පැත්තෙන් දූෂණයේ පැත්තෙන් ඒ පැත්තෙන් ඒක මර්ධනය කරගෙන යනවා. එතකොට කුඩු අයිස් ඒවා ටිකක් මර්ධනය කරගෙන යනවා. එකපාර බෑ. රටේ ගොඩක් දුරට ව්‍යාපෘත වෙලා තියෙන දෙයක්. ඒකත් ක්‍රමයට අවිගෙන ප්‍රධානම දේ තමයි දුප්පත් මිනිස්සු පැත්තත් පොඩ්ඩක් කැරිලා බලලා කුස්සිය පැත්තත් බැලුවොත් හොඳයි කියලා අපිට හිතෙනවා. ඒ වගේම තමයි අවසාන ප්‍රශ්නයක් අහන්න. මේ දැන් නාමල් රාජපක්ෂ මහත්තයා 2029 ජනාධිපති වෙනවා කියලා කියනවා. ඒක ගැන මොකක්ද අදහස? සීනියර් මහත්තයා. සීනියර්. එන්නේ නැහැ මත්. අපි දන්නවනේ මත්. දෙයක් අපි යමක් දන්නවා. කියන්න ඕනේ නැහැ දන්නවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. උනේ මොකද්ද කියලා දන්නවා. අපේ වයසේ හැටියට. ඒක නිසා මං හිතන්නේ ඒක නම් වෙන්නේ නැහැ. රට ගැන මොකද හිතන්නේ? රට සාමාන්‍යයෙන් දැන් මේ යන තත්ත්වය හැටියට හොඳයි ටිකක්. ආයේ ඌට වඩා අමාරුනේ තිබුණේ ඇත්තම කියනවනම්. ඉතින් සාමාන්‍ය හොඳටම හොඳයි කියන්නේ කොමාරි හොඳ තත්ත්වයකට දැන් සාමාන්‍ය ඉදිරියට යනවා. ඒ වගේම තමයි මේ අහන්න ඕනේ දැන් අනුර මහත්තයාගේ ආණ්ඩුව පත් කරගත්තානේ. එතකොට මේ ආණ්ඩුව ගැන මොකද හිතන්නේ? මේ ආණ්ඩුවේ මනුස්සයට කරගෙන යන දුන්නොත් හොඳයි. තා පාක්කත් ලොකු දෙයක් ඒක.
ඔව් අතින් කකුලෙන් අදින්න හොඳ නැහැ ඉතින්. එහෙම කරගෙන යන්න දීලා බලාගෙන ඉන්න දින පොඩ්ඩක් මොකද්ද වෙන්නේ කියලා. කුඩු නැති කරනවයි කියලා කියනවා ඊට පස්සේ ආපහු කුඩු නැති කරේ නෑනේ කුඩු අල්ලනවා කුඩු තියෙනවනේ තවම. ඒක තිබුණට බොහොම හොඳ ලොකු තෝරුමෝරු අල්ලනවා. ඒ අතින් හරි සන්තෝෂයි. ඇත්තටම. ඒම රටේ නීතිය ගැන මොකද හිතෙන්නේ කියන්නේ? නීතිය ඇත්තටම හොඳයි ඉතින්. කාටත් එක නීතියක් දැන් තියෙනවා කියලා හිතෙනවා. ඔව්. ඒ වගේම නන්නගේ මම තව එක ප්‍රශ්නයක් අහලා මේ නාමල් රාජපක්ෂ මහත්තයා ඊළඟ පාර ජනාධිපති වෙනවා කියලා. ඒක ගැන මොකද හිතන්නේ? ඒක හොඳයි. මහින්ද මහත්තයා රට යුද්ධය නැති කරානේ. ඇත්තට හොඳයි ඒක. මහින්ද මහත්තයා යුද්ධ නැති කරන්ද නැද්ද අපි මේ ලෝකෙ ඉන්නේ? නැත්නම් අපි මේ රට මැරිලානේ. ඒ ගරුත් එයාට දෙන්න ඕනේ. යුද්ධ නැති ගරුත් එයාට දෙන්න ඕනේ. නාමල් මහත්තයා ගැන මට එච්චර විශ්වාසයක් කියන්න බෑ. නන්නත්තරලා ඉන්නේ ඔක්කොම පතික වේදිකා ඉන්නේ ඔක්කොම මාර අමාරු ජීවත් වෙන හරි අමාරු මහත්තයෝ. දැන් ඔයගොල්ලෝ අලුත් රජයක් පත් කරගත්තනේ. අලුත් රජයක් පත් කරගත්තා තමයි එත්තවසේ මේ මාර අන්තර මහත්තයා තමයි දැන් මේ පළවෙනි ඡන්දය මම මෙච්චර කල් ඡන්දෙ දෙලා දැම්මා. අමාරුයි කියන්නේ කියලා වැඩක් නෑ ඉතින්. ඒක එයා බලන්නේ නෑනේ අපි ගැන නිකන්වත් බලන්නේ නෑ. එයා බලන්නේ දේශපාලන පරිගැනීමක් වාගේ තමයි එයා යන්නේ. ඔක්කොම ඉරේ දාලා ඉරේ ගොල්ලෝ බුදිය ගන්නත් නෑ තැනක් නෑ. ඒ තරම් නිකන් ඉල කුඩු. දැන් කුඩු බොන මිනිහා ඉන්නවනේ. කුඩු බොන එකත් එක්ක විගුණ මිනිහා පොලිසියෙන් දන්නවා. ඌ අල්ලන්නේ නැහැ. නිකන් අයින්සකෝ අරන් ගිහිල්ලා දාන හැමදාම බඳනා කරලා දානවා. උන් වැඩ 5000ක වැඩක්වත් ගවා ගන්න නැහැ. ඉතින් කාලා බීලා ඌ එනවා මාස 3ක් ඉඳලා. මාස 3ක් ඉඳලා එනවා. අද පේමන්ට් එක අයින් කරන්න කියලා උතන. රජය ගැන විශ්වාසයක් නැද්ද? රජය කරන්න විශ්වාසයක් කියලා මේ කට්ටිය බලන්න මද්ද්‍රයි මේ කරන්න. මද්ද්‍රයි ඉවත් කරන්න එක්කෝ ඌ අල්ලනවම වෙඩි දීලා මරන්න ඕනේ. නඩුව නිකන් කණ්ඩ දෙන්න නැතුව මරලා දාන්න ඕනේ. මේක මේගොල්ලෝ මේ නිකන් අයින්සකෝ ඉරේ දාලා මෝරු ටික එළියේ ආල්මැසිට් එකේ නන්නත්තර වටේ කරගෙනවා. නාමල් රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙනවා කියලා 2029. ඒක ගැන මොකද හිතෙන්නේ? ඉතින් ඒක කියන්න නම් බෑ. කියන්න බෑ. මේ මාත්‍යේ ඉතින් වැඩක් අයම කරාට කරා නම් ඉතින් ඒගොල්ලන් බාප්පලා අර මේ කරපු වැඩවල එයාට නම කැත වුණා. නාමල් විතරක් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ කියන නම කැත වුණා. හරි එහෙනම් බොහොම ස්තුතියි අපිට කතා කරාට.